මට අපිරියයි. මට ඉගෙන ගන්න බෑ ඉංග්‍රීසි. ඉංග්‍රීසි වල ලකුණු අඩුයි. ඉංග්‍රීසි අපිරියයි අනේ මට. ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතෙන්නේ නෑ. අද හිතෙනවා. අද හිතෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. අපි යමු ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම අද ගෙනල්ලා තියෙන පාඩම තමයි බලන්න මම ලියනවා simple present. මොකද පාඩම simple present. simple present එකක් කියලා කියන්නේ සරල වර්තමාන කාලේ ඉංග්‍රීසියෙන්. දැන් ඉගෙන ගන්න බෑ කියපු ළමයින්ට මම මේ උගන්වන්නේ. simple present කියන්නේ සරල වර්තමාන කාලේ. මොකද සරල වර්තමාන කාලේ. simple present කියන්නේ සරල වර්තමාන කාලේ අපිට කියනවා simple present වලින් වාක්‍ය හදන්නලු. මොකෙන්ද වාක්‍ය හදන්න ඕනේ? simple present වලින්. simple present කියන්නේ සරල වර්තමාන කාලය. ඒක කවුරුත් දන්නෝ. ලේසි. simple කියන්නේ සරල, present කියන්නේ වර්තමාන කාලය. present කියන්නේ මේ tag එකට දෙන present එක නෙවෙයි. වර්තමාන කාලය. වර්තමාන කාලය. මම දැන් simple present වලින් වාක්‍යයක් හදනවා. මම වාක්‍ය කාණ්ඩ තුනකට මේක බෙදනවා. පළවෙනි වාක්‍ය කාණ්ඩය තමයි positive. positive. positive වලින් වාක්‍යයක්. ඊළඟ වාක්‍ය කාණ්ඩය තමයි interrogative. ඊළඟ වාක්‍ය කාණ්ඩය තමයි negative. කියන බලන්න. positive, interrogative, negative. positive වාක්‍යයක් මම දැන් ඔයාලට හදනවා. positive වාක්‍යයක් simple present වලින්. I play netball. I play netball. simple present වලින් positive වාක්‍යයක්. positive කියන්නේ සාමාන්‍ය වාක්‍ය. positive කියන්නේ සාමාන්‍ය වාක්‍ය. interrogative. interrogative කියන්නේ මොකද interrogative කියන්නේ? ප්‍රශ්න වාක්‍ය. මොනවද interrogative කියන්නේ? ප්‍රශ්න වාක්‍ය. හරි. බලමු ප්‍රශ්න වාක්‍යයක් හදන විදිය. I play netball. interrogative වාක්‍යයක් බවට පරිවර්තනය කිරීමේදී I වලට පෙර මොකක්ද දෙන්නේ? I වලට පෙර අපි දානෝ do. ඇයි I වලට පෙර do දැම්මේ? I, we, you, they and plural nouns and plural pronouns use the do. ඒ කියන්නේ බහුවචන නාම පදයක් හා බහුවචන සර්වනාම පදයක් සමග අපි භාවිතා කරනවා do. එහෙනම් do I play netball? Do I play netball? අවසානයේදී මේක ප්‍රශ්න වාක්‍යයක් ඉඳලා question mark එකක් දානවා. positive වාක්‍ය I play netball. interrogative වාක්‍ය do I play netball. හරිනේ? හරි. දැන් අමාරුයි කියපු ඉංග්‍රීසි ටික දැන් අපිට ලේසි. තව එක වාක්‍යයක් තියෙන්නේ. ඒක තමයි negative වාක්‍ය. negative වාක්‍ය හදන්න අපි don't භාවිතා කරනවා. එහෙම නැත්නම් do not short form වෙලා don't විදියට එන්නේ. එහෙනම් I don't play netball. අවසානට question mark එකක් දානවා. You can see this simple present tense positive I play netball
interrogative, do I play netball? Negative, I don't play netball. මෙන්න වාක්‍ය ටික හැදුවා. දැන් කාටද ඉංග්‍රීසි අමාරුයි කියලා කියන්නේ? කවුද ඉංග්‍රීසි අමාරු කියන්නේ? කවුද? ඔයානේ ඉංග්‍රීසි අමාරු කියන්නේ. මම කියන්නේ ඉංග්‍රීසි අමාරු කියලා. ඔයා තමයි ඉංග්‍රීසි අමාරු කියලා කියන්නේ. අපි වාක්‍ය ටික හැදුවා. හදලා ඉවරයි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේ වීඩියෝ එක 10 පාරක් විතර බලන්න. මේ වගේ වාක්‍ය කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. පොසිටිව්, ඉන්ටරොගේටිව්, නෙගටිව් එක්කෙනෙක් තුන දාන්නකො. එක්කෙනෙක් තුන දාන්න. එතකොට වැඩේ හරි. එහෙනම් අපි අදට ගියා. ලබන සතියේ වෙයි හෙට හම්බ වෙමු. Goodbye. Nice to meet you.